ගන්න පිරිසක් අපට පේනවා විශේෂයෙන් මේ තරුණ පිරිස වැඩිපුරම වැරදි පැත්තට යොමුලා වෙනවා. ඒක තමයි කියන්නේ විනය කියන එක තමන්ට හදාගන්න පුළුවන් තමන්ට බුද්ධියක් තියෙනවා තමන් දැනගන්න ඕනේ මේ කරන දේ හරි දෙයක්ද මේක කිරිමතුලේ මඩේ ඇතුලේ ප්‍රතිඵලය මොකක්ද මේ සමාජයේ ඇතුලේ ප්‍රතිඵලය මොකක්ද අපේ පවුලේ ඇතුලේ ප්‍රතිඵලය මොකක්ද කියලා තමන්ට හිතන්න පුළුවන් බුද්ධියක් තමන් තුළ තියෙන්න ඕනේ. මම හැම කෙනෙක්ම ගත්ත ජාතික අධ්‍යාපනයට අදාළදී බුද්ධිමත් දරුවෝ පිරිසක් ඉන්නේ. ඒකින්ද විනය කියන එක කාටවත් බලෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තමන් විනය ගරුක විය යුතුයි. ඒක අපි ගන්න ඕනම රටක් ඕනම ආයතනයක් අපි ගත්තොත් මේ ආයතනය හරි විනයවත් තමයි මේ ආයතනය අදාළව. මේක විනය කඩා වැටුණොත් දවසින් දවස මේ ආයතනය බිඳුවකට වැටෙනවා. අපේ ඉන්න එතකොට නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු මේ ආචාර්ය මණ්ඩලය මේ ආයතනය හොඳින් පවත්වා ගන්න ඔයාලගේ විනය හොඳින් පවත්වා ගන්න බොහොම උත්සාහ කරනවා. අපි හිතන්නේ බැරි වෙලාවක් මේ ආයතනයේ ඉඳලා වැරදි කරන පුද්ගලයෙක් මේ ආයතනයට ඇවිල්ලා පොලිසියට අත්අඩංගුවට ගන්න සිද්ධ වුණොත් මේ ආයතනයට වෙන හානිය කොච්චරද? බහුදාට වෙන අපකීර්තිය කොච්චරද? බහුදාට මාර්ගවලින් මුළු ලංකාවම දැනගනි බල්ලපාන මුක්තිය මොන්මන් නේද? මධ්‍යස්ථානයේ මේ විදිහට මත්ද්‍රව්‍ය සමග සිසු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න කිව්වොත් එන කොහොමද? මේ ආයතනයේ සම්පූර්ණ මෙතෙක් කාලයක් රැගෙන ආපු නම සම්පූර්ණම පොඩි තැනකින් බුද්ධිලයන් දෙන්නෙක් වගේ අයහපත් ක්‍රියාකලාපයක් නිසා මේක විනාශ වෙන්න පුළුවන්. ඒකද මේ ආයතනයේ ආරක්ෂා කරගන්න එක, මේ ආයතනයේ නම පවත්වා ගන්න එක, මේ ආයතනයේ ලබා දෙන අධ්‍යාපනය කරන ගරු කිරීමක් වශයෙන් මේ ආයතනය ආරක්ෂා කරගන්න එක වගේ ඔයාලා සියලු දෙනාම සතුටු. ඒකෙන්ද මම කියන්නේ පළවෙනියටම ඔයාලගේ විනය කියන එක ප්‍රධාන දේ කරගන්න. මොකද විනය හදාගන්න තියෙන තවත් එකක් තමයි අපේ ආගම කියන්නේ. ඕනම ආගමක් වලින් තමන්ගේ විනය හදනවා. ඒ ආගමේ ප්‍රධාන යතුර තමයි විනය. විනය හැදීමේ ප්‍රධාන යතුර තමයි අපේ ආගම. ඒකෙත් අපි දන්නවා බුද්ධ ධර්මයේ ඒ වගේ විදිහට මම හිතන්නේ ඉස්ලාම් පද්ධතියෙන් සමානයි. හැම කෙනෙක්ම තම තමන් තුළ විනය හදාගන්න තමන්ට හිතන්න තියෙන්නේ මම අධ්‍යාපන ලබපු දරුවෙක් මම මේ සිදුවීමවල ප්‍රධාන වශයෙන් බලපාන අපේ මානසිකයේ එක ඒකෝ දැනගන්න ඕනේ මනසට අපේ සිදුවීම් ගලාගෙන යන හොගා. හැබැයි සිදුවීම් ආව විදිහට අපි වගේම කරනකොට මොකද වෙන්නේ? මේ රට අපරාධ තෝතැන්න බවට. ඒක තමයි අපිට කියන්නේ මානසික උසස් සත්‍යය තමයි මිනිසා. එහෙනම් මිනිසා අනිත් සියලු සත්‍යයන් වඩා උසස්. නමුත් අපි අත්දන්නවා මිනිසුන්ට වඩා සත්තුන්ගේ අවස්ථාවක් අපි දැකලා තියෙනවා. නේද? මිනිසුන්ගේ ගුණධර්මවලට වඩා සත්තුන්ගේ ගුණධර්ම අපි සමස්තව දැකලා තියෙනවා. සමහර සත්තු පරයන් මිනිස්සු වල සතුන් බවට පත් වෙච්ච අවස්ථාවක් දැකලා තියෙනවා. ඒකෙන්ද මනස කියන එක අපි සියලුම සිදුවිලි අපේ සිතට ගලා යන මනස තුළ එන මනස අපි පාලනය කර ගන්න ඕනේ. හරි දේ තමයි අපි යොදවන්නේ. වැරදි පැත්තට යොදවන්නේ කිසි අවස්ථාවක නැහැ. ඒක අපිට අපි පාලනය කරගැනීමේ ශක්තිය අපිට තියෙනවා. අපිට අපි පාලනය කරගන්න අපි වැඩන අපි අති දුර්වලයි. අපි කොහොමද අනිත් නිසා පාලනය කරන්නේ? අපිව පාලනය කරගන්න තමයි ඒක ඉස්සෙල්ලාම උත්සාහ කරන්නේ. එතකොට තමන් තුළම තමන් පාලනයක් ඇති කරගන්න. එතකොට අපේ මේ සමාජය තුළ වැරදි කරන යාළුවෝ හැම වෙලේම පොළව ගන්න හදන්නේ. හොඳ යාළුවෙක් ඉන්නවා නම් ඒ ගොඩට දාගන්න. අපි දන්නවා යාළුවෝ හින්දා අමාරුවේ වැඩිච්ච මිනිස් ඕන තරම් ඉන්න මේ සමාජයේ. ඔයාලගේ අතොත් මේක ඇද්දෙත් ඉන්න පුළුවන් සමහර විට වැරදි කරන යාළුවෝ. සමහරට මේක ඇද්දෙත් ඉන්න පුළුවන් මත්දාරි වලට ඇබ්බැහිච්ච යාළුවෝ. මොහොගේ කාලේ අපිට දොස්තර ඇවිල්ලා තියෙනවා. පොලිසියට කෑගල්ල කොට්ටාසට ඇවිල්ලා තියෙනවා. මේ වෘත්තීය බොහොම අධිකාරිය තුළ මත්දාරි වලට ඇබ්බැහිච්ච කීපදෙනෙක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කටයුතු සිදු කරනවා. විමර්ශන කටයුතු සිදු කරනවා. බුද්ධියන්සේ නිර්ධාරණය යොදවලා තියෙනවා. කොයි අවස්ථාවක හරි වලවට හැරෙන්න යන්න පුළුවන්. right? ඒකින්ද මේ හැමදේම කරන්නේ ඔයාලගේ ජීවිතේ යහපත් ජීවිතයක් වල ගොඩනගන්න. ඔයාලගේ ජීවිතේ මම මේ මත්ද්‍රව්‍ය හින්දා මේ ජීවිතේ ඔයාලගේ යම්කිසි කරුණු ලක්ෂයක් මුළු ජීවිතේම ඉවරයි. අපි දන්නවා මම හොඳ උදාහරණයක් කියන්නම්. මම එබිලිපිලි විද්‍යාර්ථී එහෙදි මම කුට්ටිගල පොලිසියේදී මම අල්ල ගන්නවා තරුණයෙක් හෙරොයින් පැකට් දෙකක් එක්ක ඊට පස්සේ ඒ ළමයා පොලිසියට ගෙනාවට පස්සේ එයාගේ අම්මටයි තාත්තටයි එල්ලේ පොලිසියට ආවා. ළමයාට වයස අවුරුදු 17යි. ළමයා එතකොට ඇබිලිපිලි ඉස්කෝලේ ගිහිල්ලා අධ්‍යාපනය කරන දක්ෂතාව පෙන්නලා ඊට පස්සේ ළමයා දානවා දෙමව්පියෝ මොකද සල්ලි තියෙනවා හොඳ ආර්ථික පවුලක් මේ ගෙදර කාමරම තියෙනවා 16ක් තියෙනවා මාමන ගෙදර. ඉතින් සල්ලි ටික පවුල. ඊට පස්සේ එකම දරුවා පවුලේ ඉන්නේ මෙයාව යොමු කරනවා බලන්න කොළඹ විශේෂ අධ්‍යාපන ළමයි උසස් පාස් වලට. එහෙ ගියාට පස්සේ මේ දරුවා රගර් ක්‍රීඩාව දක්ෂයි රගර් ක්‍රීඩා කරනවා. රගර් ක්‍රීඩා කරන අතේ රගර් කණ්ඩායමේ හිටියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කිකුත් කියනවා. ඊට පස්සේ මේ දරුවා කොමාරේ හෙරොයින් පානයට පුරුදු කරගත්තා.
අවුරුදු 13 දී හෙරොයින් පාන පුරුදු වුණා. ඊට පස්සේ දිගින් දිගටම හෙරොයින් පානට යොමු වෙලා හෙරොයින් ඇබ්බැහියේ බවට පත් වුණා. ඊට පස්සේ හොඳම දේ තමයි මම අත්තරන් ගන්නකොට වයස අවුරුදු 17යි. හැබැයි බලන්න හිතන්න මේ ළමයි ඉස්සර හොඳ ලස්සන හිටපු ළමයි. මේ දැන් අවුරුදු 17 වෙනකොට අවුරුදු 40ක විතර 50ක වෙනවා තියෙන්නේ. මොකද අධික ලෙස හෙරොයින් පානට ඇබ්බැහි වෙලා අර ළමයි සම්පූර්ණ ශාරීරික වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ හොඳම දේ තමයි අම්මයි තාත්තයි අඬ කියන්නේ සර් මේ දරුවට අධ්‍යාපනය ලබන්න හොඳ පාසලක ලැබලා අධ්‍යාපනය ලබන්න මෙයාගේ ජීවිතයේ යහපත් ජීවිතයක් වඩපත් කරන්න අපි විශාල කැපකිරීමක් කරා. හැබැයි ඒ කියලා මේ වැරදි දෙයකට පෙළඹුණා. ඊට පස්සේ මේකෙන් අපට ගලව ගන්න බැහැ වුණා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ ඇවිල්ලා හෙරොයින් වලට ඇබ්බැහි මාත ගෙදර ඇවිල්ලා දවස් ගානේ මේ දරුවට කුඩුපොට ඕපනා වෙලා ගෙදර තියෙන සියලුම බඩු අම්මලා තාත්තලා ඇතුළා ගෙදර විකුණනවා. ටීවී එක විකුණනවා, කැසට් එක විකුණනවා, ඉලෙක්ට්‍රික් බල්බ් විකුණනවා, ෆෑන් විකුණනවා, ඔක්කොම විකුණලා අන්තිමට මේ අම්මයි තාත්තයි කියන්නේ ගෙදර කුස්සියේ උයාගෙන කන්න තිබු හැලිවලම් පවා පොඩි කරලා යකඩ කරේ විකුණනවා. බලන්න හිතන්නේ එතකොට ගෙදර කිසිම බඩුවක් නැහැ. අන්තිමට මුට්ටි හට්ටි පවා පොඩි කරලා මේ කොල්ලාව ගෙදර මිනිස්සු නැති වෙලාවට යකඩ කරේ විකුණලා සල්ලි අරන් කුඩුවා. ඊට පස්සේ අන්තිමට මේ මිනිස්සු කියන ගෙවල් ඔක්කොම මේ දරුවෝ වැඩි මේවා විදන් කරලා ගෙදර සල්ලි ගහනවලු තාත්තට ගහනවලු අම්මට ගහනවලු සල්ලි ඉල්ලන්න දුන්නේ නැත්නම් ඊට පස්සේ මිනිස්සු මරන්න හදනවලු ලොකු විශේෂණයක් දෙන්න. ඊට පස්සේ කොහොම හරි අන්තිමට මං අල්ලගත්තා පස්සේ මං අරන් උසාවි දාලා මම පුරුද්ද අපේ කනුක යොමුකරා. ඊට පස්සේ මොනවා වුණාද කියලා දන්නේ. ඉතින් බලන්න අධ්‍යාපනය ලබන්න උසස් පාසලකට යවලා අන්තිමට වෙච්ච දේ. යන මොනිසික වශයෙන් මේ විදිහට ලස්සන වෙලා ලස්සන දෙමව්පියවලක් හදලා අංග සම්පූර්ණ ජීවිතයක් ඇති කරලා හදලා ඇයි ඔයාලගේ ජීවිතය මේ මත්ද්‍රව්‍යයක් විඳ විනාශ කරගන්න. මත්ද්‍රව්‍ය කියන්නේ ශාරීරික සෞඛ්‍යයේ විනාශ වෙලා යන දවසට තමන්ගේ ආයු කාලයේ ශීඝ්‍රයෙන් වෙනවා. තමන්ගේ ඒකට කියන සම්පූර්ණ සිහිනට යන්න පුළුවන් කාලේ එහෙමම නැතිලා යන තමන්ගේ බලාපොරොත්තු සියල්ල විඳලා කියනවා මේ මත්ද්‍රව්‍ය හින්දා. ඒකේ තමයි මත්ද්‍රව්‍යවලට ගැලෙච්ච මිනිස්සු ඒ වගේ යොමු වෙච්ච මිනිස්සු බලපුවම ඔයාලා සමාජය දැකලා නැතුව ඒක බලපුවම අති භයානක සත්‍යයක් තියෙනවා. අපි දන්නවා සමහර වෙලාවට වයස දරුවෝ මේවට යොමු වෙලා තාත්තලා අම්මලා පොලිසිය ගානේ උසාවි ගානේ බන්දරාගාර ගානේ කොච්චර දීලා දුක් විඳිනවද තමන්ගේ දරුවෝ හින්දා. එතකොට මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිලා මත්ද්‍රව්‍ය ජාලයත් එක්ක අපරාධ සමාජේ කොච්චර සිද්ධ වෙනවද? මිනිමෙරු මංකොලකෑ සොරකම් මේ සියල්ලම සිද්ධ වෙන මේ අපරාධයක. අද අපගල වර්තමාන වෙනකොට හෙරොයින් පැකට් එකේ මිල සමානට 2500ක් විතර වෙනවා. සමහර අයිය කියන්නේ නැත්නම් මායි කියෝනේ. අයිය කියන්නේ බල්ලපාන කුර්කේ පොහොන අධිකාරියේ විශේෂාවන් වන අප කිසි දිනක මධ්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු නොවන අතර මධ්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මාගේ දෙමෝපියන් සහෝදරයන් ඥාති අසල්වාසී මිත්‍රයන් මේ වන විට යොමු වී ඇතනම් එම භයානක විනාශකාරී පුවතුරින් සියලු දෙනාම මුදවා ගැනීමට මා අද සිටන් දැඩි අපකැපවීමෙන් යුතුව ක්‍රියා කරමි. අපගේ නිරෝගීමත් ශරීර සෞඛ්‍යයට ආදරය කළ යුතු අතර කිසි දෙයක ශරීර සෞඛ්‍යයට හානි කරන මධ්‍යසාර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු නොවන අතර රටේ අනාගත පරපුර මතිතොර නිදහස් රටක් කරා රැගෙන යාමට මතට එරෙහිව පාසලේ ජවයක් ලබා දීමට නොමසුබට උත්සාහයෙන් කැපවීමෙන් අනිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන බවට දිවුරා ප්‍රතිඥාදී මම